නිල්වන් ගොයම් කරල් මතින් හමායන සිසිල් සුළඟත් එක්ක අපේකම අපේ සංස්කෘතිය යලි පන ගන්වන සොඳුරුම කලාව පන්නෙලීම. අවුරුදු 100 ගණනක අතීතය යලි පන ගන්වන මේ ප්‍රදේශයේ අපේ මිනිසුන්ගේ ජීවන අරගලයේ සොඳුරුම නවාතැන. මැදවචිය ප්‍රදේශයේ තම්මැන්නාව ග්‍රාමයට ඔබ සැම සාදරයෙන් පිළිගනු ලබනවා. සෙන්සුර සංකතන YouTube නාලිකාවේ අපේකම සොයා යන ගමනේ දෙවනද්ද කැරුම වඩන රුවන් ඇතිලියෝ කදිමට ලීල බඹර කම්පා කරගෙන යන්ට වේලා කපා මිටි බැඳලා ගෙනියන්ට කරපික් කඩවවට යමු අපි පං කපන්නට. කියන්නේ දැන් අපි මේ පං විලට එද්දී මේ පං විලටම ආවේනික වෙච්ච සිරිත් විරිත් එහෙම තියනවාද? ඔව් ඉතින් මේකයි අපි මේක සාන්තෝෂෙන් අත්‍යාවී මේක තව පොඩි අයට උගන්වලා පුරුදු කරන්න ඕන විදියට තමයි මේ ඇවිල්ලා මේ දේවල් කරන්න. ඉතින් මම දැනගන්න කැමතියි දැන් මේ අපි පැදුරු වියද්දී එක්කෝ අපේ හිතේ මොකක් හරි අදහසක් තියෙනවද මේ විදිහට මේ ක්‍රමයට රටාමවන්න කියලා නැත්නම් වෙනම ක්‍රමයක් තියෙනවද දෙකක රටා දාන්න? ඔව් ඉතින් මේකයි දාන්න කෙනා දාන්නවා මේ පංගහ අනිත් පැත්තට හරවලා ඒක ඒ පැත්තෙන් රටාවක් යනවා. දැන් මේ පැත්තට මං හරවනකොට මේ පැත්තට රටාවක් එන්නේ කල්පනාවෙන් තමයි ඒක ගොතන්න ඕන අපි. මම අහන්න කැමතියි දැන් අපි සංකපාගෙන ඒව පැදුර කියන මට්ටමට පදම් කරගන්න අපිට කොච්චර කාලයක් යනවද? කපලා සංගීතකින් පං කපලා දවස් 5ක් විතර වේලා ඊළඟ යන්නේ පං කොම් වන්දි මෙන්නලා තව සායන්ට නන්දා ඉතින් පොළොවේ ගන්න දවස් 8ක් විතර යන්නේ පැදුර දවසක් විතර යනවා. පැදුර වියන්නේ නේ මම යන පාසලක් කරා. එතකොට කියන්නේ මේ පැදුර වියන්න අපිට කොච්චර කාලයක් ඉතින් කියන්නේ අපි මේ වට්ටිය ලියනකොට සාමාන්‍යයෙන් අපි වට්ටි භාවිත කරන්නේ මොනතෙන් ගේටනේ. එතකොට මේකට බර දේවල් අපි දානවා. එතකොට පැදුරට වඩා ශක්තිමත් භාවය වට්ටිය ලියන්න ඕනේ. ඒ ශක්තිමත් භාවය අපි ලබාගන්නේ කොහොමද? ශක්තිමත් භාවය ලබාගන්න දැන් මේ වට්ටි ලියනට පස්සේ මේ වට්ටිය ශක්තිය නැහැ. මේ කටෙන් තමයි පං ඇද්දක් පස්සේ මේ වටේ හද මේ සත්‍යමත් බව තුරුම කට මේ කට නැවුවට පස්සේ ඔකටේ තෝරන්න නැත්නම් මේ කට තුම වල්ලා ගාලා කත්තා පස්සේ තමයි තෝත් බබ ගියේ නැත්නම් මේ කට නැත්නම් මේ වටේ මේ මොකක්ද කියලා මේ තියන මේ කට නමලා නැත්නම් මේක මෙහෙම තියෙන්නේ කට්ටිය මේ දැන් මේ තමයි නමලා තියෙන්නේ කට නමලා තියෙන්නේ මේ කට අත මොහොම කරලා මෙහෙම නමලා මේ පන්ති ගදින් එතකොට ඔය වටේ කට මෙහෙම රවුමට කඩේට ලස්සන මේ වයින් තියෙන කටෙන් තමයි ඕනේ වට්ටියක් ඉස්සක්තිමත් වෙන්නේ. ඉතින් දැන් අපි හැමෝටම තේරෙනවා මේ පැදුරු වට්ටි ලියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. මේකට අපිට ඕන වෙනවා දැනුම අත්දැකීම් වගේම නිරවුල් මතකයක්. ඉතින් අපිට දැනගන්න පුළුවන් කිරියම්මගෙන් කිරියම්මට මේ උරුමය ලැබුණේ කොහොමද? කිරියම්මා කොහොමද මේවා ඉගෙන ගත්තේ කියලා? මගේ අම්මා තමයි සිතන වට්ටි පෙට්ටි අතුල්පත් මල් කඩේ ආදරය යන්න වෙලද පොලෙන් ගන්නෑ අම්මලා.
අම්මලා හැම හැටියක්ම දීලා තමයි ගන්න. ඒ කියන්නේ පරම්පරාවෙන් අම්මගේ අම්මා යාළුවෝ තමයි මේ හැම දෙයක්ම මේ ලැබුණේ. ඉතින් ගිරියම්මට ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. පං කර්මාන්තයේ නිරත මේ ශිල්පීන් සතුව අති විශිෂ්ට සහජ දක්ෂතාවයක් සහ නිර්මාණශීලීත්වයක් තියෙනවා. ඔවුන්ගේ අතින් බිහිවන නිෂ්පාදන ඉතා වටිනා ඒවා වුණත් ඒවට ලැබෙන වෙළඳපොළ සහ නිසි වටිනාකම බොහෝ විට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. තමන්ගේ මහන්සියට සාධාරණ මිලක් නොලැබීම නිසා ඔවුන් අදත් ජීවන අරගලයක නිරත වෙනවා. එවැනි දේශීය කර්මාන්ත කරුවන්ට අපේ සහයෝගය සහ ඇගයීම ලැබෙන තරමට මේ උරුමය අනාගත පරපුරටත් රැකගන්න පුළුවන්. ආයිබෝන් අත්තම්මේ. අත්තම්මේ මට කියනවාද මේ මෙතන කියලා තියෙන පන් සේර මේවා දැන් දියන්න පුළුවන් තත්ත්වයට ගෙනල්ලාද තියෙන්නේ? කාලයක් කියන්නේ අත්තම් කොච්චර කාලයක් වගේ මේවා පවත්වා ගන්න පුළුවන්? ඒ වගේම අත්තම් මේවට කුමීන්ගෙන් වන හානි බොහොමයි කියලා මට ආරංචි. ඉතින් ඒ වලින් කොහොමද මේ වගේ පන් පරීක්ෂණ කරන්නේ? තාක්ෂණයේ වේගවත් ගමනත් එක්ක යාන්ත්‍රීකරණය වන ලෝකයට අපි අද ජීවත් වුණා. ස්වභාව දහමේ නිහඬ සුන්දරතාවය මිනිස් දෑතක ස්පර්ශයෙන් හදගන්න අපූර්ව කලාව තාමත් අප සතුටුයි. ඉතින් ඒ වටිනාකම රැකගන්නට අපේ වගකීම කියලා. අපි ආයෙත් ආවා ඒක තමයි ඉතාලි කරලා කවච් කරලා. ඉතින් අපි මේ කිරියම් නැතිව අහලා බලමු. මේ පන්වල තියෙන විශේෂත්වය මොකක්ද කියලා. කිරියම්. දැන් අපි පන්වල වගේ බලලා එතකොට ඒ වටි වල වඩා මේ පිටක විශේෂයි. එතකොට මේකේ තියෙන විශේෂත්වය මොකක්ද? මේක සාමාන්‍ය වියන්ගෝමයක් තියෙනවා. හදාගන්න තමයි මේ. එතකොට මේ ලීඩ් පාවිච්චි කරන ඒ ගානේ ඉතින් මේ දැන් මම වාසිය නවලයට ඉවත් කරලා තමයි ඉවත්. මේකේ මේ සමතත් මාස් තමයි අපි දී පාවිච්චි කරන්නේ. ඉතින් තාක්ෂණය මොනතරම් දුරකට දියුණු වුණත් අපේ සෝබා දහමේ අපේ මුතුන් මිත්තන්ගේ තිබ්බ ඒ තාක්ෂණය කිසිම තාක්ෂණයකට දෙවෙනි වෙන්නේ නැහැ. ඉතින් කිරියම්නේ අපිට මේ පන් නිෂ්පාදන ගැන තොරතුරු ලබා දුන්නට කිරියම්මට ගොඩක් ස්තුතියි. මෙත් සෙන්සර් සංකතන YouTube නාලිකාවේ අපේ උරුමය සොයාගෙන ගියපු ගමනේ අද වැඩසටහන මෙතකින් නිමා වෙනවා. ඉතින් මෙවැනිම තවත් අපේ උරුමය සොයා යන ඉසව්වකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අද කාපිය වෙන සම්පූර්ණ ස්තුතියි. ගවේෂණාත්මක සහ කාලීන වීඩියෝ දර්ශන ඉදිරියටත් නැරඹීම සඳහා දැන්ම අපගේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ වීඩියෝට ලයික් කරලා ඔබේ වටිනා අදහස් කමෙන්ට් තීරුවේ සටහන් කරන්නත් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.